රබර් කිරි ආශ්‍රිත නිමි භාණ්ඩ. රබර් ගසෙන් ගන්නා කිරි වලින් වියලි රබර් සහ රබර් ආශ්‍රිත ලෙස නිමි භාණ්ඩ සකස් කර ගන්නවා. වියලි රබර් වගේම රබර් කිරි වලිනුත් නොයෙකුත් එදිනෙදා ජීවිතයට අවශ්‍ය නිමි භාණ්ඩ සකස් කරගන්න බලමු. අපි පළමුවෙන් බලමු රබර් කිරි වලින් නිමි භාණ්ඩ සරල නිමි භාණ්ඩ දෙකක්. සෙල්ලම් බැලුම් සහ අච්චු භාවිතයෙන් විසිතුරු භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම. මේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී රබර් ගසින් ගත්ත රබර් කිරිවලින් නිවි භාණ්ඩ සාදාගත නොහැකි. පළමුවෙන්ම අපි මේ ගත්ත රබර් කිරි ටික කල් පවතින ලෙසත් සාන්ද්‍ර ලෙසත් සාදා ගන්න ඕනේ. මොකද රබර් කිරිවල වියලි රබර් තියෙන 30%යි. ඒ නිසා ඒක උකු කරගන්න ඕනේ. ප්‍රථමයෙන්ම එම කාර්යාවලිය කිරීමට අපිට යම්කිසි සරල ක්‍රමවේදයක් තියෙනවා. අපි කියනවා ඒකට ක්‍රීම් කිරීම කියලා. ගෙදර දොරේදීත් අපිට පහසුවෙන්ම මේ ක්‍රීම් කිරීම කරගන්න පුළුවන්. නමුත් මෙයට රසායන ද්‍රව්‍ය කීපයක් එකතු කරන්න ඕන. ඒවා නම් ඇමෝනියා දියරය, ඇමෝනියම් ඕලියේට්, ඩයි ඇමෝනියම් හයිඩ්‍රජන් ෆොස්ෆේට්, ඇමෝනියම් ඇල්ජිනේට්. මෙම රසායනික ද්‍රව්‍ය අපි වතු කිරිවලට එකතු කර දින 5ක් පමණ තබන්න ඕනේ. අපි හිතමු අපි දින 5කට පස්සේ බලනකොට උකු වුණ රබර් කිරි ටික භාජනයේ ඉහළ කෙරවලට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ පරිස්සමෙන් මේ සාන්ද්‍ර රබර් කිරි ටික එකතු කරගන්න. නමුත් මේ සාන්ද්‍ර රබර් කිරි පමණක් යොදාගෙන අපිට මේ නිවි භාණ්ඩ සකස් කරගන්න බෑ. එයට නැවතත් රසායන ද්‍රව්‍ය පෙළක් මිශ්‍ර කරගමින් අපිට කම්පවුන්ඩයක් සාදා ගන්න ඕනේ. මේ කම්පවුන්ඩය සඳහා රසායන ද්‍රව්‍ය පෙළක් තියෙනවා. ඒක එහෙනම් ගෙන්දගම්, සිංක් ඔක්සයිඩ්, ඉසෙඩ්ඩීට්සි, සමහර වෙලාවට රබර් කිරි ටික සුදු කරගන්න ඕන නම් ටයිටේනියම් ඩයිඔක්සයිඩ් අවශ්‍ය වර්ණක අපිට යොදා ගන්න පුළුවන්. මේ රසායන ද්‍රව්‍යයේ යෙදූ මිශ්‍රණයට අපි කියනවා රබර් කිරි කම්පවුන්ඩ් කියලා. අපිට මේක සකස් කරගන්න අමාරු නම් අපිට පුළුවන් මේවා රජයේ ආයතන තියෙනවා IDB කියලා, ඉන්ඩස්ට්‍රියල් ඩිවෙලොප්මන්ට් බෝඩ්, කාර්මික සංවර්ධන මණ්ඩලය. එහින් අපිට මේ සාන්ද්‍ර රබර් කිරි වගේම සාන්ද්‍ර රබර් කිරි වලට රසායනික ද්‍රව්‍ය යොදා රබර් කම්පවුන්ඩයක් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් අපිට මේ භාණ්ඩ දෙකම නිෂ්පාදනය කරන්න. මොකක්ද එකක් මේ සෙල්ලම් බැලුම් නිෂ්පාදනය සහ අර විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය. ඒ දෙකම අපිට මේ මිලදී ගත්ත රබර් කිරි වලින් සාදා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද දැන් මේ රබර් සෙල්ලම් බැලුම් නිෂ්පාදනය කරන්න කියලා. අපි සාදාගත්ත රබර් කිරි කම්පවුන්ඩය තබාගෙන අපි අච්චුවක් හදා ගන්න ඕනේ. එතකොට මේ සඳහා අපිට පුළුවන් ලී කෑල්ලක් අරගෙන හරියට මේ බැලුම් අච්චුව වගේ බැලුමක් තියෙන විදිහට ලීය කපාගෙන වැලි කඩදාසියකින් අර පිට පෘෂ්ඨය හොඳට සුමට කරගන්න. ඉන් පස්සේ අපි මේ බැලුමේ අච්චුව අර රබර් කිරිවල ගිල්වන්න ඕනේ. හැබැයි මේ රබර් කිරිවල ගිල්වා කියලා ඒකාකාරී සමජාතීය පටලයක් හොඳින් ලබා ගන්න නම් අපි තව එක රසායන ද්‍රව්‍යයක් හදා ගන්න ඕනේ. අපි ඒකට කියනවා කැටිකාරක ද්‍රාවණය කියලා. මොකද්ද මේ කැටිකාරක ද්‍රාවණය? ඒකට අපිට පුළුවන් ගෙදර දොරේ පාවිච්චි කරන විනාකිරි. එහෙම නැත්නම් ඇසිටික් අම්ලය 100ට එකක් තනුක කරලා පළවෙනියෙන්ම රබර් කිරි කම්පවුන්ඩේ ගිල්වීමට ප්‍රථම අපි අර කැටිකාරක ද්‍රාවණයේ ගිල්වලා ඉවරලා පොඩ්ඩක් වේලවන්න ඕනේ. මේ අච්චුව. ඊට පස්සේ තමයි අපි දෙවනුව අපි සාදාගත්ත අර රබර් කිරි කම්පවුන්ඩේ ගිල්වන්නේ. ගිල්ලලා ඉවරුණු පසු අපිට පුළුවන් ඔන්න හොඳ පටලයක් ලබා ගන්න. හැබැයි සම්පූර්ණයෙන්ම අපි මේ රබර් සෙල්ලම් රබර් අච්චුව වේලන්නේ. මොකද අපි මෙය කර සාදා ගන්න ඕනේ. කියන්නේ අපි සාමාන්‍යයෙන් බැලුමක් පුම්බන්න අපි කර කියලා කරනහොත් බීඩ් එක හදා ගන්න ඕනේ. ඒ නිසා අපි කරන්නේ සම්පූර්ණයෙන් වේලීමට ප්‍රථම අපි අර ටිකක් රබර් පටලේ
ඉහළට රෝල් කරනවා අර රූපේ පෙනෙන පරිදි. ඊට පස්සේ අපි සම්පූර්ණයෙන්ම වියලනවා. හැබැයි වියලනකොට අපිට අවුවේ තියලා වේලන්නත් පුළුවන්. ඒකට කල් යනවා. එහෙම නැත්නම් අපිට උඳුනක් පාවිච්චි කරනවා නම් අපිට ඉතා වේගෙන් අපිට නිවි භාණ්ඩ නිෂ්පාදනය කරගන්න පුළුවන්. අපිට දැන් මේ රබර් බැලුන් නිෂ්පාදනය සම්බන්ධව ඔයගලන්ට වැඩි දුර දැනි ගැනීමට අවශ්‍ය නම් අපිට පුළුවන් ඒ තාක්ෂණ ක්‍රමවේදයන් ඔයගලන්ට ඉහතදී දැනුම් දෙන්න. ඊළඟට අපිට බලමු ප්ලාස්ටර් ඔෆ් පැරිස් නොහොත් අච්චු භාවිතෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම. එහිදීත් අපි ප්‍රථමයෙන්ම කරන්න ඕනේ අපිට අවශ්‍ය නිම්බි භාණ්ඩයක්. එහෙම නැත්නම් සරල අච්චුවක් අපිට මේ භාණ්ඩයක් තියෙනවා නම් ඒ හා සමානම අච්චුවක් අපි ලබා ගන්න ඕනේ. එම අච්චුව ලබා ගැනීම සඳහා අපිට පුළුවන් අපි අර සාදාගත්ත රබර් කිරි කම්පවුන්ඩ් එකම පාවිච්චි කරන්න. ඒ කම්පවුන්ඩ් එකෙන් අපි කරන දේ අර අපේ දැන් අපිට ළඟ තියෙන අච්චුව සම්පූර්ණයෙන්ම වැසෙනසේ රබර් කිරි වලින් මේ රබර් කිරි යොදනවා. යා රබර් කිරි යොදලා ටිකක් වේලනවා. වේලුනාම ඔන්න පටලයක් නිර්මාණය වෙලා තියෙනවා. ආපහු නැවත රබර් කිරි යොදනවා. ඔන්න නැවතත් වේලනවා. මේ වගේ කීප සැරයක් වේලමින් ඝනකම් පටලයක් ලබා ගන්නවා. ඊට පස්සේ මේක තමයි අපි අච්චුව හැටියට භාවිතා කරන්නේ. ඊට පස්සේ අපි අර රබර් පටලේ සහිත අච්චුව මතට ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියන රසායන ද්‍රව්‍ය අරගෙන එයට අපි ජලය දාලා තලපයක් වගේ හදා ගන්නවා. ඒක ටිකක් පැක්කිරෙන සුළු විදියට හදා ගන්න ඕනේ. ඒ හදාගත් ප්ලාස්ටර් ඔෆ් පැරිස් ද්‍රව්‍ය අර අපි සාදාගත් රබර් අච්චුව මතට වක් කරනවා. වක් කරලා සාමාන්‍යයෙන් ටික වේලාවක් තිබ්බහම අර ප්ලාස්ටර් ඔෆ් පැරිස් ටික ඝනකම් වෙනවා. ඝනකම් වුණාට පසු අපි හෙමින් සීරුවේ අර අපේ රබර් අච්චුව ඉවත් කරනවා. මෙවැනි අච්චු රබර් නිමි භාණ්ඩ ප්ලාස්ටර් ඔෆ් පැරිස් නිමි භාණ්ඩ කීපයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක සරලයි. නමුත් මේකේ තාක්ෂණ ගැටලු තියෙනවා. සමහර ක්‍රමවේදයන් ඔයගලන්ට මේක තේරෙන්නේ නැති අවස්ථාව තියෙනවා නම් ඕනෑම වෙලාවක ඔයගලන්ට දැනුම ලබා දෙන්න පුළුවන්.